එදා රාත්‍රිය ඒ නිවසේ තිබුණේ මරණීය නිශ්ශබ්දතාවයක්. කාමරයකින් එළියට ආපු ඒ සාක්ෂිකාරිය එකපාරටම නතර වුණා. ඇස් ඉස්සරහා තිබුණේ අඳුරු සෙවණැල්ලක් වගේ මිනිසෙක්. ඇයව දැකත් කිසිම දෙයක් නොකියා කිසිම හැඟීමක් නැතිව ඒ යක්ෂයා හිමින් සැරේ නිවසෙන් පිට වෙලා ගියා. ඒ පිහිසුණු අවස්ථාවේදී ඇයගේ ඇස් හමුවේ තිබුණේ තමන්ගේ මිතුරන්ගේ ජීවිත අහිමි වුණාද නැද්ද කියන අවිනිශ්චිත භීතිය විතරයි. මේ වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේ අපරාධය කරේ ඇත්තටම මිනිස්සෙක්ද එහෙම නැත්නම් මනුෂ්‍ය වෙස්යෙන් මේ ලෝකෙට බිහි වෙච්ච තිරිසනෙක්ද? මේ වීඩියෝ එක අවසාන වෙනකොට ඔයාලටම තීරණය කරන්න පුළුවන් මේ අපරාධකරු මිනිස්සෙක්ද නැත්නම් මනුස්සත්වයේ නාවයෙන් මෙලොවට ඉපදිච්ච යක්ෂයෙක්ද කියලා. ඇමරිකාවේ අයිඩාහෝ ප්‍රාන්තයේ මොස්කව් කියන නිස්කලංක විශ්වවිද්‍යාල නගරය. මේ නගරයේ තිබුණු 112යි කිං රෝඩ් කියන තට්ටු තුනේ නිවස නිතරම පිරීලා තිබුණේ තරුණ හිනහවල් වලින්. මොකද ඒ නිවසේ ජීවත් වුණේ Tamanගේ අනාගතය ගැන ලොකු හීන තිබුණු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්. 21 හැවිරිදි කේලි ගොන්සාල්වෙස් සහ ඇයගේ කුඩා කාලයේ ඉඳන්ම හොඳම ඉහෙළිය වුණු මැඩිසන් මෝගන්, ඒ වගේම 20 හැවිරිදි සනා කර්නෝඩන් සහ ඇයගේ ආදරවන්තයා වුණු ඊතන් චැපින්, මේ හතර දෙනාම තමන්ගේ ජීවිතයේ හොඳම කාලය ගත කරමින් හිටපු තරුණයන්. 2022 නොවැම්බර් 12 වෙනි සෙනසුරාදා වෙනදා වගේම සතියාන්තය සමරන්න මේ මිතුරන් පිරිස පිටතට ගියේ පාන්දර 1:40ට විතර මැඩි සහ කේලි නගරයේ තිබුණු ග්‍රබ්ටබ් කියන කෑම රථයකින් ආහාර ඇනුමක් කරනවා සැබෑ CCTV දර්ශනවල සටහන් වෙලා තිබුණා. ඔවුන් සිනාසෙමින් කතා කරමින් ඉතාමත් සතුටින් ඉන්නවා ඔයාලට පේනවා ඇති. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ සතුටු වෙන්නේ ඔවුන්ගේ ජීවිතයේ අවසාන පැය කිහිපය කියලා. පාන්දර 2 වෙද්දී මේ හතර දෙනාම නිවසට පැමිණියා. නිවසේ පහළම තට්ටුවේ හිටපු අනෙක් රූම්මේට්ස්ලා දෙන්නත් ඒ වෙද්දී තද නින්දේ මුළු කිං රෝඩ් නිවසම අන්ධකාරයේ ගිලිලා තිබුණා. කාලය පාන්දර 4යි. මුළු නගරයම නිදි. නිවසේ පසුපස තිබුණු ස්ලයිඩින් වීදුරු දොරෙන් ඇතුළු වුණු ඒ අඳුරු සෙවණැල්ලක්, ඒ තේ දරුණු මිලිටරි පිහියක් ලෙලවමින් ආපු ඒ අද්භූත මිනිමරුවා. ඔහු කෙලින්ම ගියේ නිවසේ 3 වෙනි තට්ටුවට. එතන තිබුණු කාමරයක මැඩි සහ කේලි එකම ඇඳේ තද නින්දේ පසු වුණා. කිසිම හඬක් පිට වෙන්න ඉඩ නොතබා ඒ අමානුෂික තිරිසනා Tamanගේ පළමු ගොදුරු දෙක දඩයම් කළා. ඔවුන් දෙදෙනාව ඇඳ මතදීම අමානුෂික ලෙස ඝාතනය කෙරුණා. මේ වෙලාවේ දෙවැනි තට්ටුවේ නිදාගෙන හිටපු රූම්මේට්ස් ඩිලාන්ට උඩ තට්ටුවේ කිසියම් ශබ්දයක් ඇසුණා. ඇය හිතුවේ කේලි ඇයගේ බල්ලා එක්ක සෙල්ලම් කරනවා කියලා. නමුත් ශබ්දය නතර වුණේ නැහැ. ඩිලාන් හෙමින් Tamanගේ කාමරේ දොර ඇරලා බැලුවා. ඇයට ඇසුනේ සනාගේ කාමරයෙන් ආපු හැඬුම්බර ශබ්දයක්. ඒ එක්කම පිරිමි කටහඬකින් මෙන්න මේ වගේ වාක්‍යයක් ඇසුණා. බය වෙන්න එපා. මම ඔයාට උදව් කරන්නම් කියලා. ඒ උදව්වක් නෙවෙයි, මරණය. මිනිමරුවා ඊළඟට පිළිගත්තේ දෙවැනි තට්ටුවේ හිටපු සනා සහ ඊතන්ව. ඔවුන් මරණයෙන් බේරෙන්න ලොකු සටනක් කරලා තිබුණා. අවසානයේ ඔවුන් දෙදෙනාවත් ලේවිලක් මැද නිහඬ කළ ඒ යක්ෂයා Tamanගේ කාර්ය අවසන් කරලා ආපහු හැරුණා. ඒ වෙලාවේ තමයි ඩිලාන් 3 වෙනි වතාවටත් Tamanගේ කාමරයේ දොර ඇරියේ. ඇස් ඉස්සරහා කළු ඇඳුමෙන් සහ මුඛ ආවරණයකින් සැරසුණු අඩි 6කට වඩා උස සිහින් සිරුරක් ඇති ඒ අద్භූත මිනිසා ඇය දෙසට ඇවිදගෙන ආවා. ඩිලාන් බය නිසා ගල් ගැසුණා. නමුත් මිනිමරුවා ඇය දෙස බලා කිසිවක් නොකර ඇයව පසු කරගෙනම ගොස් පසුපස දොරෙන් පලා ගියා. ඝාතනයෙන් පැය 8කට පස්සේ, ඒ කියන්නේ නොවැම්බර් 13 වෙනිදා දවල් 12ට විතර තමයි පොලිසියට මේ ගැන දැනුම් දෙන්නේ. 911 location of your emergency. Hi, something is happening. Something's happened in our house. We don't know what. පොලිසිය ඇතුළු වෙද්දී මුළු නිවසම ලේ සාගරයක්. නිවසේ බිත්ති වලින් පිටතට පවා ලේ කාන්දු වෙලා තිබුණා. මුළු ඇමරිකාවම මේ ප්‍රවෘත්තිය බියෙන් සලිත කළා. නමුත් ගැටලුව වුණේ මිනිමරුවා
කිසිම ඇඟිලි සලකුණක් හෝ පැහැදිලි හෝඩුවාවක් ඉතුරු කරලා තිබුණේ නැහැ. සතියක්, සති දෙකක්, සති 5ක් ගත වුණා. පොලිසියට කිසිම සැකකරුවෙක් හමු වුණේ නැහැ. මොස්කව් නගරයේ වැසියන් බය නිසා ගෙවල් වලින් එළියටවත් බැස්සේ නැහැ. නමුත් FBI ආයතනය සහ පොලිසිය වැඩ අතෑරියේ නැහැ. ඔවුන් නිවසාවට තිබුණු සියලුම CCTV කැමරා පරීක්ෂා කළා. අන්න එතනදී තමයි ඔවුන්ට මේ වැදගත් හෝඩුවාව හමුවන්නේ. අපරාධය සිදුවුණු පාන්දර 3:29ත් 4:20ත් අතර කාලය තුල මේ කිංග්ස් රෝඩ් නිවසාවට සැක කටයුතු ලෙස 4 වතාවක් කැරකුණු සුදු පැහැති හුන්ඩායි වර්ගයේ රථයක් ඔවුන්ගේ ඇසට අසු වුණා. අවසානයේ පාන්දර 4:20ට මේ කාර් එක අධික වේගෙන් නගරයෙන් පිට වෙලා යනවා කැමරාවල සටහන් වෙලා තිබුණා. පොලිසිය මේ කාර් එක ලුහු බැඳ ගියා. ඒ පාර වැටිලා තිබුණේ අයිඩාහෝ ප්‍රාන්තය පසු කරලා එහා පැත්තේ තියෙන වොෂින්ටන් ප්‍රාන්තයේ WSU විශ්වවිද්‍යාලය වෙතටයි. පොලිසිය අදාළ සුදු පැහැති කාර් එකේ අයිතිකරුවා සොයාගත්තා. ඔහු නමින් බ්‍රයන් කෝබ්‍රහට්, වයස අවුරුදු 28යි. අහිංසක ජීවිත 4ක් අමානුෂික විදියට දඩයම් කරලා පැය කිහිපයක් යන්නත් මත්තෙන් පසුදා උදෑසන CCTV කැමරාවක සටහන් වුණු මේ දර්ශනය ඇත්තටම ඔබේ ඇඟ කිලිපොලා යන එකක්. මුළු ඇමරිකාවම ඒ වෙද්දී බීතියෙන් ගැහෙද්දී තමන් කරපු මහා අපරාධය ගැන කිසිම බයක්, චකිතයක් හෝ පසුතැවීමක් නැතුව කිසිම දෙයක් නොදන්නා ගානට වතුර උගුරක් බොමින් කාන්තාවක් එක්ක ඊටාම සාමාන්‍ය විදිහට කතා කර ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි මේ කියන මිනිමරුවාමයි. මිනිස්සෙකුට මේ තරම් සීතල ලේ ඇති හැඟීම් විරහිත මිනිමරුවෙක් වෙන්න පුළුවන්ද? නමුත් කතාවේ තියෙන දරුණුම ට්විස්ට් එක මොකද්ද දන්නවද? මේ බ්‍රයන් කියන්නේ සාමාන්‍ය මිනිමරුවෙක් නෙවෙයි. ඔහු වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ PhD ආචාර්ය උපාධිය හදාරමින් සිටි අතිදක්ෂ බුද්ධිමත් සිසුවෙක්. නමුත් මොනතරම් ඉගෙන ගත්තත් මේ අපරාධ විද්‍යාඥයාට එකම එක තැනකදී ලොකු වැරදීමක් වුණා. ඔහු මැඩී සහ කේලි ඝාතනය කරපු ඇඳ මත Tamanගේ මිලිටරි පිහියේ ලෙදර් පිහිකොපුව අමතක වෙලා ගොස් තිබුණා. FBI ආයතනය මේ පිහිකොපුව පරිස්සමට පරීක්ෂා කරද්දී එහි තිබී එකම එක කුඩා පිරිමි DNA සාක්ෂියක් සොයාගන්නවා. ඔවුන් බ්‍රයන්ව රහසින් ලුහු බැඳ ගොස් ඔහුගේ පෙන්සිල්වේනියාවේ පිහිටි ඔවුන්ගේ දෙමාපියන්ගේ නිවසට ගිය පසු ඔවුන්ගේ කුණු කූඩයෙන් බ්‍රයන්ගේ පියාගේ DNA සාක්ෂියක් ලබා ගන්නවා. පිහිකොපුවේ තිබූ DNA සහ බ්‍රයන්ගේ පියාගේ DNA සැසඳීමේදී එය 99.9%ක්ම ගැළපෙන බව තහවුරු වුණා. අපරාධ විද්‍යා PhD සිසුවා තමන් කරපු එකම එක පොඩි වැරද්දකින් නීතිය දැලට කොටුනේ අන්න ඒ විදිහටයි. පොලිස් පරීක්ෂණවලදී හෙළි වුණා බ්‍රයන් මේ සිසුන්ව සෝෂල් මීඩියා හරහා කාලයක් ඉඳන් ලුහු බැඳ තිබෙන බව. ඒ වගේම මිනිමැරුම සිදුවීමට පෙර ඔහු අවම වශයෙන් 12 වතාවක්වත් මධ්‍යම රාත්‍රියේ මේ නිවසාවට තමන්ගේ කාරකින් කැරකිලා තියෙනවා. ඔහු මේ අපරාධය කළේ ඉතාමත් සැලසුම් සහගතවයි. දීර්ඝකාලීන නඩු විභාගයකින් පසුව ඇමරිකානු උසාවියක් මගින් ඔහුව වැරදිකරු බවට පත් කළා. ඒ අනුව ඔහුට කිසිදු සමාවකින් තොරව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 4ක් නියම වුණා. ඔහුට තමන්ගේ ඉතිරි ජීවිත කාලයම ගෙවන්න වෙන්නේ මේ හිරගෙදරේ 4 ස්ථාපය ඇතුලේ විතරයි. 2026 මේ වෙද්දිත් ඔහු තමන් කරපු අපරාධය ගැන සිතමින් සිරකූඩුවක තනි වෙලා ඉන්නවා. මේ පිහිසුණු මතකය අතුගා දමන්න සිතා අයිඩාහෝ විශ්වවිද්‍යාලය විසින් මේ කිංග් රෝඩ් නිවස සම්පූර්ණයෙන්ම බිමට සමතලා කරලා දැම්මා. නිවස නැති වුණත් ඒ අහිංසක තරුණ ජීවිත 4 මතකය සහ ඒ පිහිසුණු පාන්දර මවාපු භීතිය කාගේවත් හිත්වලින් මැකී යන්නේ නැහැ. වීඩියෝවේ ආරම්භයේදී මම ඔයාලගෙන් අහපු ප්‍රශ්නය දැම්මම ආයෙත් අහනවා. මේ වගේ හැමදේම දැනගෙන සැලසුම් කරලා අහිංසක තරුණ ජීවිත 4ක් අමානුෂික ලෙස පිළිගත් බ්‍රයන් කෝබ්‍රග් කියන්නේ මිනිසෙක්ද නැත්නම් මනුෂ්‍ය වේශයෙන් ආපු යක්ෂයෙක්ද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් දැනුමෙන් සහ කුතුහලෙන් පිරුණු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න සිතීමෙන් පිට YouTube channel එක දැම්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.